channel. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් නම් මම රුෂි. ඉතින් ඔයාලා බලනවා නම් අද වීඩියෝ එක මොන වගේද කියලා මම අද පොඩි අලුත් වැඩක් කරන්න තමයි හදන්නේ. ඒ තමයි මහරගම shopping කරන්න යන්නේ. දැන් ඔයාලා හිතනවා නම් මොකද්ද මේ මහරගම shopping කරන්න එකේ තියෙන අලුත් වැඩේ කියලා? ළමයි මම අද solo date එකක් තමයි යන්න හදන්නේ. ඒ කියන්නේ මම අද මහරගම shopping කරන්න යන්නේ තනියම. ඉතින් ඔන්න ඔය සිතුවිල්ල හිතේ තියාගෙන තමයි ළමයි මම උදේ පාන්දර නැගිටලා wash දාලා මේ විදියට යන්න ready වුණේ. ඉතින් අපි ඔක්කොටම කලින් ATM එකට ගිහලා සල්ලි අරගෙන ඉමු, නැත්නම් අපිට ATM හොයාගෙන මහරගම පොලිමේ ඉන්න වෙනවා. ATM හොයාගෙන නෙමෙයි, ATM එකට ගිහලා සල්ලි ගන්න සෑහෙන වෙලා පොලිමේ ඉන්න වෙනවා. ඉතින් මම ওই විදිහට සල්ලිත් අරගෙන මෙන්න මේ විදිහට දෙහිවල සත්ව උද්‍යානයේ පහු කරගෙන යනකොටම ළමයි මට හම්බුණා පොදු ප්‍රවාහන සේවය. ඉතින් ඇත්තටම මට මේක ටිකක් වෙනස් වැඩක්. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් තනියම කොහෙවත් යන කෙනෙක් නෙමෙයි. ඉතින් මම හිතුවා පොඩ්ඩක් පුරුදු වෙන්න ඕන කියලා හිතාගෙන තමයි මම අද මේ ගමන තනියම යන්න කියලා හිතුවේ. ඉතින් මම ඔන්න ඔය විදිහට මහරගමට ඇවිල්ලා ලේන් එක දිගේම ඇවිල්ලා මම සාරතී කියන ෂොප් එකට තමයි ඉස්සෙල්ලම ආවේ. ඒ ෂොප් එක මම කීප තැනක දැක්ක සෝෂල් මීඩියා වල එහෙමත් අඩුවට ට්‍රවුසර්ස් තියෙනවා එහෙම කියලා මම කලිනුත් ඇවිත් තියෙනවා. ඊට පස්සේ තමයි මම දැක්කේ සෝෂල් මීඩියා වලත් මේ ෂොප් එක ගැන වයිරල් ගිහින් තියෙනවා කියලා. ඉතින් මම හිතුවා ආයෙමත් සැරයක් ඇවිත් බලන්න. මේ ෂොප් එක ඇත්තටම හොඳයි. ඒ කියන්නේ ක්වොලිටි ඇඳුම් තියෙනවා, ඩෙනිම්ස් තියෙනවා, both ladies and gents. කලින් ආපු පාරවල් වලට වඩා නම් මේ පාර ටිකක් ප්‍රයිස් එක වැඩි වෙලා තියෙනවා. ඒත් ප්‍රයිස් එකට worth. ඔයාලා ඩෙනිම්ස් ගන්නව නම් ladies jeans තියෙනවා 2000 ඉඳලා තියෙනවා. gents ඒවා 2500 ඉඳන් මට මතක විදියට තිබුණේ. ඊට පස්සේ ටී-ෂර්ට් එහෙම සාමාන්‍යයෙන් 890ට 1500 ඉඳලා වගේ රේන්ජ් එකකින් තියෙනවා. ඊට පස්සේ මම මේ ආවේ ඊළඟ ෆ්ලෝ එකට. ඒකේ ක්‍රොප් ටොප් නම් ළමයි ගොඩක් තිබුණා ඇත්තටම. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අන්කොමන් විදිහේ ඒවා මේ හැම එකක්ම 1500 1200 ඒ වගේ ප්‍රයිස් රේන්ජ් වලට තිබ්බේ. ඊළඟට ඔෆිස් වෙයර්ස් ගොඩක් තිබුණා. ඒ කියන්නේ වයිඩ් ලෙග් පෑන්ට්ස්, ඊළඟට ෂර්ට් බ්ලවුස්, ඒ වගේ ලොකු රේන්ජ් එකක් තිබුණා යාළුවගේ ඇඳුම්. කියන්න ඉතින් වරදක් නැහැ, අවුලක් නැහැ. තිබ්බ හොඳ ඇඳුම්. මම ඉතින් කියන්නේ මට හරියන විදියකට එහෙම මට ලොකු එකක් සෙට් උන්නේ නැහැ. මම කලින් ආපු පාරවල් වලට වඩා නිකන් ඕවර් ප්‍රයිස් වගේ කියලා මට තේරුණා. මම ඉතින් ජීන් එකක් විතරක් අරගෙන අහින් ආවා. එතකොට මේ කියන්නේ එකේ ඕනම දෙයක් තියෙනවා ළමයි දවල්ට පේනවා ඇද්ද? ඔයාලට ඕනම විදිහේ kids, ladies, gents, jewelry items, ඊළඟට toys, purse, bags ඒ වගේ ගොඩක් දේවල් මෙහි තිබුණා. මම ඉතින් උතරින් ට්‍රවුසර් එකක් විතරක් අරගෙන මම ආවා ඊළඟට තා චුට්ටක් ඇවිදලා කරලා බලනවා කියලා. සාරතියකින් එළියට එනකොටම තමයි මට මේ සෙරෙප්පු තියෙන දන හම්බුනේ. රුපියල් 18 එක එක විදිහේ සෙරෙප්පු තිබුණා. ඊළඟට සාරතියකින් ඉඳලා චුට්ටක් ඉස්සරහට එනකොට තමයි මට මෙන්න මේ ෂොප් එක හම්බුනේ. එතන නම් ගොඩක් අඩුවට තිබුණා. ටී-ෂර්ට් හොඳ ක්වොලිටි ටී-ෂර්ට් 650 ඉඳන් තිබ්බා. තුනක් ගන්නව නම් 600 ගානේ ඉඳන් වගේ හම්බුණා. ඒ වගේ හෝල්සේල් ප්‍රයිස් එකට එතන ටී-ෂර්ට්ස් තිබ්බා, හොඳ ක්වොලිටි ටී-ෂර්ට්ස්. එහෙම සාරතිය එක පැත්තේ නෙමෙයි, පාරෙන් එහා පැත්තේ තමයි මට මෙන්න මේ ෂොප් එක හම්බුනේ. එතන 10,500 වගේ ඉඳලා ට්‍රවුසර්ස් තිබුණා. හැබැයි ක්වොලිටි එක ගැන නම් මට ලොකුවට රෙකමන්ඩ් කරන්න බෑ. ඇත්තට මේකේ ලොකු ක්වොලිටි එකක් තිබ්බේ නෑ. ලෝ වෙස්ට් ඩෙනිම් තමයි තිබුණේ. ගානට worth හැබැයි. ඒ කියන්නේ රුපියල් 18 1500 ඉතින් ඇත්තටම ඊට වඩා දෙයක් දෙන්න බෑ. මහරගම shopping කරන්න යන ඔයාලට මේ ඇඩ්වයිස් එක නම් මම දෙන්නම ඕනයි. කියන්නේ ඔයාලා day to day යන කෙනෙක් නම් මේක දන්නවා ඇති. මේන් රෝඩ් එකේ කියන්නේ අපි බස් එකෙන් බහලා එන මුල් හරිය ටිකක් ප්‍රයිස් එක වැඩි අපිට හම්බෙන ෂොප් වල. ටිකක් ඇතුළට එනකොට පමුණුව රෝඩ් එකට වගේ යනකොට අපිට අර මේන් රෝඩ් එකට වඩා භාගයක් විතර අඩුවෙන් ඕන
ඕනම ක්ලොත්ස් ගන්න පුළුවන්. ඊළඟට පමුණුව රෝඩ් එකේ බෙඩ් ෂීට්, ඊළඟට කර්ටන්, දොර රෙදි, ඒ වගේ ගොඩක් දේවල් අඩුවට ගන්න පුළුවන්. ඒ කියන්නේ කිලෝ ගානට කිලෝ එකක් 1500ක් වගේ වෙන්නේ. ඒකට යාර 7ක් 9ක් වගේ හම්බෙන තරම් අඩුවට තිබුණා. ඊළඟට මෙන්න මේ ඩෙනිම් ෂොප් එක. ඒ ඩෙනිම් ෂොප් එක නම් තිබ්බ රිච් ලුක් එක හරියේ. මේ printed denims එහෙම රුපියල් 3000ට තිබුණා. ඊළඟට ඩෙනිම් ෂෝට් 1500 2000 වගේ ප්‍රයිස් වලට තිබුණා. ඩෙනිම් ස්කර්ට් ගොඩක් අඩු ප්‍රයිස් වලට තිබුණා. ඊළඟට මේ තියෙන මම තවත් තැනකට ගියා. මම එතනින් නම් ඒ ස්ලිපර්ස් දෙක ගත්තා. ඒ රුපියල් 1000 ඒ ස්ලිපර්ස් ලස්සන ඒවා තිබුණා. ක්වොලිටි එකේ ප්‍රශ්නකුත් නැහැ. අපි සාමාන්‍යයෙන් වෙන තැන් වලින් 2000ට වගේ ගන්න shoes ස්ලිපර්ස් මෙහි ඊට වඩා ගොඩක් අඩු ගානකට තිබුණා. ඉතින් මහරගම යන කෙනෙක්ට අඩුවට ඇත්තටම ගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අඩුවට ඔයාලා කර්ටන් ගන්නව නම්, බෙඩ් ෂීට් ගන්නව නම්, ඊළඟට මම මේ කියන්නේ උදේ පාන්දරම යන අය ගැන නෙමෙයි. උදේ පාන්දරම යන අයට නම් මීටත් අඩුවට ගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් ඔය උදේ ගියා කියුවට මම ගියේ 11න් පස්සේ. එතකොට මොකද පේමන්ට්ස් කඩමුකුත් තිබ්බේ නැහැ. මේ පර්මනන්ට් ෂොප් වලින් තමයි මම මේ ගන්නේ. පර්මනන්ට් ෂොප් වල ප්‍රයිස් තමයි මම මේ ඔයාලට කිව්වේ. ඉතින් ওই විදියට මම පොඩ්ඩක් shopping කළා. ඊට පස්සේ bags එහෙමත් මම ගත්ත 1000 ඉඳන් bags නුත් තිබ්බා. මම ඒකේ වීඩියෝ clips නම් මම හිතන්නේ මෙතන නෑ. මොකද ශනිකව කඩාගෙන පහත් වෙච්ච වර්ෂාව හේතුවෙන් මම shopping කරන එක නතර කළා ළමයි මට ගෙදර එන්න සිද්ධ වුණා. ඒක නිසා මගේ shopping vlog එක මෙතනින් මට ඉවර කරන්න වෙනවා. ඉතින් ඔයාලටත් මහරගම යන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් shopping කරන්න මම හිතනවා ඔයාලට idea එකක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලා හැමෝම මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න, අනිවාර්යෙන් වීඩියෝ එකට like කරන්න. එහෙනම් මම ගිහින් එන්නම්. See you bye.